ගංගාවක් මෙන් ගලා යන අපගේ ජීවිතය තුළ කොතැනක කුමන මොහොතකදී කුමන අභියෝගයකට මුහුණ දීමට සිදුවේද යන්න ඔබ අප කවුරුත් නොදනී. අතරමඟ අවහිර නොමැති ජීවිතය නීරස බව මධ්‍යකාලීන කවියාගේ මතයයි. මන්ද බාධක අභියෝග මැදින් නොසැලී ඉදිරියට ගොස් ලබන ජයග්‍රහණය එතරම්ම වටිනා බැවිනි. එවැනි ජීවිත ලෝකපූජිත වන්නේ අන් අයගේ පරමාදර්ශයට පත්වන්නේ එහි ඇති අමිල වටිනාකම නිසාය. සුදුසාට සුදුසු තැන ලබා දීමෙන් ලෝකය යහපත් ගුණගරුක සමාජයක් වනු නොඅනුමානයි. පොදු ඉලක්කයක් සපුරා ගැනීම වෙනුවෙන් තම කණ්ඩායම සාර්ථකව මෙහෙවන්නා වූ පුද්ගලයා සැබෑම නායකයයි. ඉතින් එවන් වූ සැබෑ සිසු නායකයන් පිරිසක් අභිසෙස් ගැන්වීමටයි සිරි සුමනතිස්ස ධර්ම විද්‍යාලයේ මේ අපගේ සූදානම. ඉතින් මෙවන් වූ නායකයන් පිරිසක් අභිසෙස් ගැන්වීමේ මහා මෞර්ය මංගල්‍ය සිසු 9-1 අභිසෙස් 2026. මීළඟට මගේ নমස්කාර පූර්වක ආරාධනය මාතර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති මාතර පොල්හේන පුරාණ විහාරාධිපති මාතර හම්බන්තර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක නම කියන්නට අවසරයි බද්දේගම කුසල නායක ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේටයි මූලාසනයේ වැඩ සිටීම සඳහා මිත්‍යාවෙන් වෙලී ගිය ජීවන මගට විද්‍යාව මෙන් ආලෝකයක් වෙමු මොහඳුර දුරලන්නට. එසේනම් චිරාගත සම්ප්‍රදාය අනුකූලව පොල්තෙන් පහන් සිළු දැල්වීම සඳහා කෙරෙන්නා වූ මේ ප්‍රථම ආරාධනය විහාරස්ථ දායක සභාවේ ගරු භාණ්ඩාගාරික වෛද්‍ය රංජනී පියදාස මැතිණියනි ඔබතුමියට, ලංකා රෝල්සි අධිපති නිහාල් රංජිත් මැතිතුමනි ඔබතුමන්ට, දකුණු පළාත් විදුලි ඉංජිනේරු ලහිරු හසරංග මැතිතුමනි ඔබතුමන්ට, වාසනා මෝටර්සි අධිපති කේ.එල්. ප්‍රේමරංජන මැතිතුමනි ඔබතුමන්ට, ගුරු අධ්‍යාපන අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය රංජිත් විජේසිංහ මැතිතුමනි ඔබතුමන්ට, ගාල්ල ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලයේ පුරාවිද්‍යා නිලධාරී ශ්‍රී සුමනතිස්ස ධර්ම විද්‍යාලයේ උප ප්‍රධාන ආචාර්ය චිත්තා ගුරු පියාණනි ඔබතුමන්ට, ශ්‍රී පුෂ්පාරාම පිරිවෙනෙහි සිංහල ආචාර්ය නිලංග තුෂාර ගුරු පියාණනි ඔබතුමන්ට, ශිෂ්‍ය නායක මණ්ඩලයේ භාර ආචාර්ය ගෞරව ජයක්‍රම ගුරු පියාණනි ඔබතුමන්ට, ශිෂ්‍ය නායක මණ්ඩලයේ භාර ආචාර්ය මලික් ප්‍රියශාන් ගුරු පියාණනි ඔබතුමන්ට, ශ්‍රී සුමනතිස්ස ධර්ම විද්‍යාලයේ ආචාර්ය සාරංග වීරසිංහ ගුරු පියාණනි ඔබතුමන්ට, ධර්ම විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායක එච්.ජී. ශනල් ආශිංස සොයුර ඔබට, ධර්ම විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායිකා සහස්මි ආශිංස සොයුරියනි ඔබට, සියලුම දෙමව්පියන් නියෝජනය කරමින් ලක්ෂිත මధుරසිංහ මහතාණනි ඔබතුමාටත්, සියලුම දෙමව්පියන් නියෝජනය කරමින් පී.වී. සඳමාලි මැතිණියනි ඔබතුමියටත් ගෞරවයෙන් යුතු ආරාධනා කර සිටිනවා පොල් තෙල් පහන් සිළු දැල්වීමට. දැල්වූ පහන්සිලවල ආලෝකයෙන් ඔබ සැමගේ ජීවිත ඒකාලෝක වේවායි ප්‍රාර්ථනා කරමු. පොල් තෙල් පහන දැල්වීමෙන් අපහා එක්ක ඔබ සැමට බෙහෙවින්ම ස්තුතියි. බුදුරජාණන් වහන්සේ නේරංජනාවෙන් එතරවත් ජේසුස් ස්වාමිදරුවන් ජෝර්දාන් ගඟෙන් එතරවත් සෙව්වේ සමස්ත මානව වර්ගයාගේ මෝක්ෂ මාර්ගයයි. එසේනම් මගේ මේ নমස්කාර පූර්වක ආරාධනය නම කියන්නට අවසරයි පූජ්‍ය දම්පහළ දීපරතන ස්වාමීන් වහන්ස ඔබ වහන්සේටයි අප සභාව තිසරණ සහිත පංචශීලයේහි පිහිටුවීම සඳහා පන්සිල් සමාදන් වීම සඳහා තිවරක් নমස්කාරය කියන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි. බෝතු ඉති නැමි සාතු කියනවා දහස්වරක් එක් දවසට බුදුන් වඳිනවා. එසේනම් සවම නැගී සිටමු දහම් පාසල් තේමා ගීතය ගායනා කිරීම සඳහා.
හෙළ පොදු මගට පහනක් වූ විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ ආරම්භක ශිෂ්‍ය කණ්ඩායමේ අද්විතීය ස්ථානයක් හිමි කරගත් විදග්ධ පැවිදි පඬිරුවණක් වූ ෂඩ්භාෂා පරමේශ්වර නම කියන්නට අවසරයි හිතැටියේ සුමනතිස්ස නාහිමිපාණන් වහන්සේට ගරු කිරීමක් වශයෙන් උන්වහන්සේගේ ශිෂ්‍ය නම කියන්නට අවසරයි කොටගම නාරද ස්වාමීන් වහන්සේ හා නම කියන්නට අවසරයි හිතැටියේ උදිත ස්වාමීන් වහන්සේ විසින් සිය ගුරු දේවෝත්තමයාණන් වහන්සේට උපහාරයක් ලෙස උන්වහන්සේගේ නාමය යොදා වර්ෂයේ 1949 දුරුතු මාස 16 වන ඉරුදින පන්සල් භූමියේදී සිරි සුමනතිස්ස ධර්ම විද්‍යාලය ආරම්භ කරනු ලැබුවා. ආරම්භක ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේ වූ නම කියන්ට අවසරයි ගොඩගම නාරද ස්වාමීන් වහන්සේගෙන් පසුව ප්‍රධානාචාර්ය පදවි ප්‍රාප්ත නම කියන්ට අවසරයි දිවියාගහ පුණ්‍යරතන ස්වාමීන් වහන්සේ විසින් ආරම්භයේ කුඩා බණ මඩුවක පවත්වන ලද ධර්ම විද්‍යාලයට නව ගොඩනැගිලි එක් කරමින් වර්තමාන ධර්ම විද්‍යාලීය පසුබිම නිර්මාණය කරන ලදී. එමෙන්ම නම කියන්නට අවසරයි ගොඩවෙල පේමරතන ස්වාමීන් වහන්සේ හා නම කියන්නට අවසරයි කරගොඩ උයන්ගොඩ ජිනරතන ස්වාමීන් වහන්සේලා දෙනමත් මෙම ධර්ම විද්‍යාලයේ උන්නතිය සඳහා උරදුන් යතිවරයාණන් වහන්සේලා දෙනමක් ලෙස මෙම අවස්ථාවේදී කෘතඥපූර්වකව සිහිපත් කළ යුතුය. वर्ष 1993 දී සිරි සුමනතිස්ස ධර්ම විද්‍යාලයේ ප්‍රධානාචාර්ය ස්වාමින් වහන්සේලා ලෙසපත් වූ නම කියන්ට අවසරයි ගුරුවල උපරතන ස්වාමීන් වහන්සේ යටතේ දහම් අධ්‍යාපනය දැනුම ගුණධර්ම මෙන්ම සෞන්දර්යාත්මක කුසලතා වර්ධනය කර ගැනීමටත් සිසු දරුවන් හට අවස්ථාව සැලසිණි. එමෙන්ම ඊට පෙර සිසුන් 150ක් පමණ ඉගෙනුම ලැබූ ධර්ම විද්‍යාලය අවසරයි ගුරුවෙල උපරතන ස්වාමීන් වහන්සේගේ ගුරුහරුකම් මත වසරකට සිසුන් 1600කට අධික සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන සුවිසල් දහම් අධ්‍යාපනික මධ්‍යස්ථානයක් බවට පත් වුණි. එමෙන්ම ඉන් පෙර ඉතිහාසයේ කිසිදු අවස්ථාවක ශාසනාරක්ෂක බල මණ්ඩලයේ තරඟයකින් ප්‍රථම ස්ථානය ලබා ගැනීමට නොහැකි වූ අපට නම කියන්නට අවසරයි ගුරුවෙල උපරතන ස්වාමීන් වහන්සේ යටතේ 2006 වර්ෂයේ පටන් අඛණ්ඩව සෑම වසරකම ප්‍රථම ස්ථානය ලබා ගැනීමට හැකි විය. සිරි සුමනතිස්ස ධර්ම විද්‍යාලයේ නාමය මාතර පුරවරයේ ධර්ම විද්‍යාල නාමයන් අතර රනින් සයින්ටුවන් කරවීමට උරදුන් නම කියන්ට අවසරයි ගුරුවල උපරතන ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවේ කෘතඥ පූර්වකව සිහිපත් කළ යුතුය. උන්වහන්සේගෙන් පසුව ඒ මග යමින් වර්තමාන ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේ වන නම කියන්නට අවසරයි එළමල් දෙනියේ ඉන්දරතන ස්වාමීන් වහන්සේගේ ගුරුහරුකම් මත 2018 වර්ෂය දක්වාම අඛණ්ඩ ශාසනාරක්ෂක බල මණ්ඩල තරඟවල ප්‍රථම ස්ථානය රැක ගැනීමට අපට හැකියාව ලැබුණි. 2018 වර්ෂය වන විට ශාසනාරක්ෂක බල මණ්ඩල තරඟිසව් 38කින් 35කට ආසන්න ප්‍රමාණයක ජයග්‍රහණයක් අප සතු කර ගැනීමට අපට හැකියාව ලැබුණි. ඉතින් අප ධර්ම විද්‍යාලය මෙවැනි තලයකට ගෙන ඒමට උරදුන් යුතුම් යතිවරයාණන් වහන්සේලා සිහිපත් කරවීමට නැගී සිටිමු විනාඩියක නිශ්ශබ්දතාවයක් වෙනුවෙන්.